අපි දැන් බලමු අපේ ප්‍රයිසින් ප්ලෑන් ගැන. අපේ ප්‍රයිසින් ප්ලෑන්ස් දෙකක් තියෙනවා. එකක් තමයි මන්ත්ලි පැකේජ් එක, අනිත් එක ඉයර්ලි පැකේජ් එක. මන්ත්ලි පැකේජ් එකේදී ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මාසෙට රුපියල් 5000ක පේමන්ට් එකක් විතරයි. ඉයර්ලි පැකේජ් එකේදී ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ අවුරුද්දටම රුපියල් 50000ක පේමන්ට් එකක් විතරයි. රුපියල් 10000ක ඉතුරුවක් තියෙනවා මන්ත්ලි කරනවට වඩා. ඊට අමතරව අපේ තියෙනවා ක්‍රෙඩිට් පැකේජස් ටික. ඒ ක්‍රෙඩිට් පැකේජස් තියෙන්නේ ඉමේජ් ජෙනරේට් කරගන්න විතරයි. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පෝස්ට් ඩිසයින් කරගන්න, ෆ්ලයර්ස් ජෙනරේට් කරගන්න ඕන නම් මේ පැකේජ් තුනෙන් එකක් ගන්න වෙනවා. මෙතනදී ඔයගොල්ලන්ට ක්‍රෙඩිට් 10ක් හම්බ වෙනවා රුපියල් 1800ට, ක්‍රෙඩිට් 50ක් හම්බ වෙනවා රුපියල් 9000ට, ක්‍රෙඩිට් 100ක් හම්බ වෙනවා රුපියල් 18750ට. එතකොට මේ එක ක්‍රෙඩිට් එකක් යනවා ඔයගොල්ලන්ට එක පෝස්ට් එකක් ඩිසයින් කරගන්න. ඒ කියන්නේ මෙන්න මේ වගේ පෝස්ට් එකක් ඩිසයින් කරගන්න ඔයගොල්ලන්ට එක ක්‍රෙඩිට් එකක් යනවා. අපි එක ක්‍රෙඩිට් එකකට ගාන හැදුවොත් ඔයගොල්ලන්ට එන්නේ රුපියල් 180ක් වගේ ගාණක්. හරි, මේ හැම එකටම බෝනස් ක්‍රෙඩිට් දීලා තියෙනවා. එතකොට නෝමලි බැලුවොත් ඔයගොල්ලන්ට එන්නේ රුපියල් 180ක් වගේ ගාණක් තමයි පෝස්ට් එකක් ඩිසයින් කරගන්න. ඔයගොල්ලන්ට අවශ්‍ය විදියට පෝස්ට් එක ඩිසයින් කරගන්න පුළුවන්. වාහනේ වැටිලා ඒ ගොඩක් කස්ටමයිසබල් මේ ෆ්ලයර් ජෙනරේටර් එක. එතකොට අපි මේ ගන්න සබ්ස්ක්‍රිප්ෂන් ප්ලෑන් එකට අපි මේක ඇතුලේ එන බග්ස් හැමදේම ෆික්ස් කරනවා. ඊට අමතරව අපි ඉස්සරහට අප්ඩේට්ස් දෙනවා. ඒ කියන්නේ අපි ෆියුචර්ස් එන්න වැඩි කරනවා. ඒ වගේම අපි මොබයිල් ඇප් එකක් රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. ඒ වගේම ඩෙස්ක්ටොප් ඇප් ටිකත් රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා.